හරි අද පෙන්වන්න යන්නේ බුලත් කොහු පිටිය. කොහු පිටිය කියන්නේ ගොඩක් අය නම් ඉතින් හිතන්නේ හද්ද ඩොටේ කියලා. ඌ අපි ඩොටේ තමයි. ඒ වුණාට ඩොටේ වුණාට අපි හරිම ලස්සන ගමක් අපිට තියෙන්නේ. දැන් අපි මුලින්ම යන් බලන්න රිකිලියල්ල. මේක තියෙන්නේ බුලත් කොහු පිටින දේදුවල පාරේ කිලෝමීටර් 5ක් විතර යනකොට පාරෙන් අයිනෙම තියෙනවා. එන්නේ වැස්ස කාලේ තමයි මෙතන ගොඩක්ම ලස්සන වතුර ගොඩක් තියෙනවා. ඉතින් ළඟටම ගිහිල්ලා බලන්න ඕනි කොහොමද තත්ත්වය කියලා. බලමු ගිහිල්ලා තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. ඔයාලත් වැස්ස දවසට එනවා නම් පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ ගල් ඉස්සෙනවා. උඩට යන්න පාරක් තියෙනවා. අඩිපාරක් ගියන්න පුළුවන්. මේ උනාට අඩිපාර දුරනහම ඇලදිග තමයි ඔන්නම යන්න තියෙන්නේ. එයාට ගල් ඉස්සෙනවා. වලට පේනවනේ ගල් තෙවල තියෙනවා. ඉන්න පරිස්සමෙන් එන්න ඕනේ හැමෝම එනකොට බලන්න. ඔව් දැන් අපි එවිල්ලා ඉන්නේ ඇල්ල ළඟටම. ඔය පේන්නේ ඇල්ල තමයි. පාතිනම් බැලුවම උඩ ඒක ගොඩක් උසයි. දැන් අත ළඟ හින්දා අපිට පේනවා අදුයි තනි කෙලින් වලට තියෙන පාරෙන් නම් බැලුවම හරි උසයි. ඒක ලස්සනයි. ඊළඟට අපි ඇවිල්ලා ඉන්නේ දැන් රුක්මල්ලැල්ලට. රුක්මල්ලැල්ල තියෙන්නේ දේදුගල පුලත් පිටිය පාරෙන් තමයි. නාගන්ල වංගොත් පහු කරගෙන උඩට එනකොට තමයි රුක්මල්ලැල්ල පාර අයිනේ හම්බෙන්නේ. අපි නාගන්ලට පයින් යන්න දෙන්නේ නැහැ. මේකේ ලස්සන view එක අරන් මම එන්න ඉතින් හිටියේ තාවත් දුර්ලභ ගණේ වැසිකිළියක්. ගිහිල්ලා බලමු. ලස්සන පාරක් තියෙනවා යන්න. ගස් වලින් වට වෙලා කෙලෑවක් මැද්දෙන් වාහනයක් යන්න පුළුවන්. ඇතුළෙන් බර වාහන නම් යන්න එපා. පාර සවුත් වෙනවා. බයික් එකක් කාර් එකක් වගේ යන්න පුළුවන්. ගිහිල්ලා බලමු ඉස්සරහට. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඒ ලස්සන ඇල්ල බලන්න. ගොඩක්ම එනවා මේක බලන්න. සිනුසුරාදට ඉරිදට චූටි කපලුයි, ලොකු කපලුයි, වයසක කපලුයි ඔක්කොම එනවා. ආවට කමක් නැහැ. පරිස්සමෙන් බලන්න ඕනි. ඇල්ල බලන්න විතරක් නෙමෙයි ඉන්නේ. හැමෝම සුන්දරත්වයෙන් ඉඳලා යන්න. ඒ හින්දා මම ගෙනාපු